දැන් නම් ඉතින් මේ පෑවිල්ල හොඳටම ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම වැස්සක් වැටේ කියන බලාපොරොත්තුවෙන් තමයි අපි හැමෝම ඉන්නේ. පේනවානේ මුළු පරිසරයම වේලිලා තියෙන්නේ. ඉතින් ගස් කොළන් වලට වගේම සතා සිව්පාවට අපිටත් මේ උණුසුම දරා ගන්න දැන් නම් හොඳටම අමාරුයි. ඉතින් ඉක්මනින්ම වැස්සක් වැටේ කියන බලාපොරොත්තුවෙන් තමයි දැන් නම් බලන් ඉන්නේ. ඉතින් මේ දවස්වල ඔන්න මගේ වත්තේ පළතුරුත් බොහොම හිඟයි. අඹත් ඉතින් ආපහු හැදීගෙන තමයි එන්නේ. ඉතින් මගේ පුංචි පුංචි කම්මැලිකම යන්නත් එක්ක මං ඔන්න පොඩ්ඩක් වත්තේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. ඉතින් කතාවෙන් කතාව ඔන්න ඕගොල්ලන්ව පිළිගන්නත් බැරි වුණානේ. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා මම. ඉතින් අද vlog එකෙන් පුංචි කෑම වේලක් හදන හැටි තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඒත් එක්කම පුංචි නිදිමතක් කම්මැලිකමක් ආපු නිසා මම ඉතින් මගේ මල් යාළුවෝ ටික චුට්ටක් බලන්න ආවා. ඉතින් මගේ පුංචි කම්මැලිකම් ඔය වගේ දේවල් මග අරින එකම දේ තමයි මෙන්න මේ පරිසරයත් එක්ක ඉන්න එක. ඉතින් පොඩ්ඩක් මෙහෙම ඇවිදලා එහෙම ගියාම තියෙන කම්මැලිකම් ඔක්කොම නැති වෙනවා. ඉතින් ඉස්සර හිටියා වගේ ක්‍රියාශීලී කෙනෙක් නෙවෙයි මම දැන්. හේතුව මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා මීට කලිනුත් මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොයිඩ් නිපද වෙන්නේ නැහැ දැන්. ඒ නිසා මම පිටින් තයිරොක්සින් ගන්නවා. ඉතින් ඒක නිසා ගොඩාක් දේවල් මගේ ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. ජීවිතේ කිව්වේ මගේ තිබුණු ක්‍රියාශීලී බව. එතකොට ඔය වගේ දේවල් ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් වෙනදා වගේ මට ක්‍රියාශීලීව වැඩ කරන්න අමාරුයි. සමහර වෙලාවට නිදිමත, කම්මැලිකම එක දරා ගන්න බැරි තරම් එනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒවත් එක්ක ඉතින් ඉස්සරහට යනවා. ඉතින් මං හිතන්නේ යම් තරමකින් පහුගිය වීඩියෝස් වලනුත් ඔයාලට මං ගේන වීඩියෝස් කම්මැලි උනේ ඒක නිසා වෙන්නත් ඇති. ඉතින් මටත් ඒක හිතා ගන්න බෑ කොහොමද මේ දේවල් කන්ට්‍රෝල් කරගන්නේ කියලා. ඒ වුණාට මම මාව අතහැරලා නැහැ. පුරුදු මාව හොයාගන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි ජීවිතේ හැමදාම එකම විදිහට තියෙන්නේ. තව ඉස්සරහට තවත් ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ දේවලුත් තේරුම් අරගෙන අසනීප වලට ඉඩ නොදී පුළුවන් තරම් මම මගේ ජීවිතේ ගෙවන්න try කරන ගමන් ඉන්නේ. ඉතින් අද මම ඔයාලත් එක්ක ඔන්න ලන්ච් එක රෙඩි කරන vlog එකක් තමයි ෂෙයා කරගන්නේ. ඉතින් පුරුදු විදිහටම අද උයන්න සූදානම් කරලා තියෙන භාජන ටික තමයි ඔය දැක්කේ. ඊළඟට අද උයන්න හිතන් ඉන්න එළවලු ටික මේ තියෙන බිම්මල් වගේක්. ඊළඟට අවශ්‍ය පොල් කිරි ටිකත් මම සූදානම් කරගත්තා. මේ තියෙන්නේ තම්බලා ප්‍රීස් කරගත්තු කඩල පරිප්පු ටිකක්. ඉතින් ඒ ටිකත් මම අද උයනවා කියලා හිතුවා. එහෙනම් ඉතින් අපි උයන ගමන්ම කතා කරමු මගේ ජීවිතේ මේ වෙලා තියෙන වෙනස මොකක්ද කියලා. අද ඉතින් සිකුරාදා දවසක්. අද නම් හස්බන්ඩ් හවස්වරු ඒ ගෙදර ඉන්නවා කිව්වා. ඉතින් ලොකු පුතාත් අද ස්කූල් ගියේ නැහැ. හේතුව එයාගේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ එයාගේ පන්තියේ පුතාලා ඉස්කෝලේ එනවා අඩුයි. ඉතින් පහුගිය දවසක යවුවමත් පුතාලා 8 දෙනෙක් විතර හිටියේ. ඒක නිසා මම ලොකුව ගෙදර තියාගත්තා. අද ස්කූල් යවුවේ නැහැ. අනිත් දෙන්නා නම් ස්කූල් ගිහිල්ලා. ඔන්න ඉතින් එයත් ඉන්නවා මගේ උදව්වට. අපි දෙන්නත් එකතු වෙලා ලන්ච් එක රෙඩි කරන්න තමයි හදන්නේ. ඉතින් මගේ අසනීපයේ අතුරු ඵලයක් තමයි ප්‍රෙග්නන්ට් වගේ පේන ලොකු බඩක් තියෙන එක. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඔයාලත් කමෙන්ට් කරලා අහනවා. ඉතින් ඔයාලා විතරක් නෙවෙයි ෆ්‍රොක් එකක් වගේ ඇඳහම සමහරු මගේ ළඟට ඇවිල්ලා අහනවා. ඉතින් දන්න හඳුනන අය ආයෙත් ප්‍රෙග්නන්ට්ද කියලා. ඉතින් සමහර ලාවට එහෙම ගවුමක් වගේ ඇඳගෙන ගියාම මට ඉක්මනින් ඉඳ ගන්න එහෙම අවස්ථාත් ලැබෙනවා. ඉතින් ඔය වගේ අත්දැකීම් වලට මම මුහුණ දීලා තියෙනවා. ඉතින් මොනවා කරන්නද? ඔක තමයි මගේ අසනීපේ හැටි. ඉතින් මම ඕක නැති කරගන්න ගොඩාක් try කරා. කන බොන එක කන්ට්‍රෝල් කරා, එක්සර්සයිස්
කරා වගේ ගොඩාක් දේවල් කරා. ඉතින් කෑම බීම අඩු කරාම නම් කිලෝ 2ක් විතර බර අඩු වුණා මගේ. නමුත් බඩේ ඉදිරියට නෙරලා තියෙන ප්‍රමාණය නම් එහෙම ලොකුවට වෙනසක් උනේ නැහැ. ඉතින් ඒ වුණාට මම තාමත් අතහැරලා නැහැ. එක්සර්සයිස් වගේ ඉතින් පුළුවන් වෙලාවට කරනවා. හැබැයි එක්සර්සයිස් කරොත් සමහර විට හරි විදිහට කරොත් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියන අදහසක් මට තියෙනවා. ඉතින් ඒක අර එක පිළිවෙලකට උනේ නැහැ ඇත්තටම. දැන් ඉස්සරහට මම try කරනවා එහෙම පිළිවෙලට ඒක දේත් කරලා බලන්න. ඉතින් ඇත්තටම මාත් එක්ක මුලින් ඉඳලා එකතු වෙලා හිටපු අය නම් දන්නවා මම කොච්චර කෙට්ටු කෙනෙක්ද කියලා. ඉතින් මේ අසනීපයත් එක්ක තමයි මගේ පෙනුම මේ විදිහට වෙනස් වුනේ. ඉතින් ඒකෙන් මං හොඳ දේකුත් දකිනවා. මොකද ඇත්තටම මගේ ශරීරය ගත්තම BMI අගයක් තියෙනවානේ. ඉතින් ඕක මගේ නිසි ප්‍රමාණයට තිබුණ නැහැ. නමුත් දැන් මං ඒ බර නිසි විදිහට පවත්වාගෙන යනවා. එකම ගැටලුව තියෙන්නේ අර ප්‍රෙග්නන්ට් වගේ පේන ලොකු බඩක් තියෙන එක විතරයි. ඉතින් බලමු ඉස්සරහට ඒකත් නැති කරගන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම ඉතින් ඔයාලා ගාවත් සමහරලාවට ඒවට පුංචි පුංචි අත්හදා බලපු විසඳුම් ඇති තියෙනවා නම් අනිවාර්යෙන් මාත් එක්ක ෂෙයා කරගන්නත් කියලා මතක් කරනවා. අන්න ඉතින් දැන් ඔයාලා මේ දකින්නේ මගේ දොළ දුක් කෑම එක හැදෙන හැටි. දොළ දුක් කෑම එකක් කිව්වට මේක ඉතින් මේ කනවට වඩා මේක මට හදන්න තමයි ආසාව තිබුණේ. ඉතින් පහුගිය දවසක දානේ පූජා කරන ඕගොල්ලෝ දැක්කා. ඒ දානෙට මම ඉතින් මාළු මිරිස් පුරවලා හැදුවා. ඉතින් මට ආපහු ඒක හදන්න ආස හිතුණා. ඉතින් ඒක නිසා තමයි ඔන්න අද මාළු මිරිස් ටිකක් පුරවලා හදන්න යන්නේ. ඉතින් ඔයාලා කලින් දැක්කේ මම ඒකට අවශ්‍ය පිරවුම හදාගන්න හැටි. ඉතින් මම ලූණුයි කරපිංචායි උඹල කඩයි කෑලි මිරිස් ටිකක් එකතු කරලා තෙම්පරාදුවක් දාගත්තා. දැන් මේ ඒක තමයි පුරව ගන්න. ඉතින් ගොඩක් අරගෙන නැහැ. මොකද හස්බන්ඩුයි මමයි විතරයි මේක කන්නේ. ඉතින් මාළු මිරිස් කරල් 4ක් වගේ ගත්තේ. ඉතින් ඇත්තටම මේ එක කරලක් හොඳටම ඇති එක වේලකට. ඊටු එක්ක රැට එහෙමත් නැත්නම් පහුවදා දවල්ට තමයි මම ආපහු ගන්නේ. ඉතින් මේ විදිහට තයිරොක්සින් ප්‍රශ්න තියෙන ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඇත්තටම අපි හිතුවට එක එක්කෙනාට ඒක එක එක ලක්ෂණ වෙනස් මම හිතන්නේ. ඉතින් මට ගොඩාක් අපහසුතාව තියෙනවා. එතනම කම්මැලිකම, නිදිමත, එතකොට මස්පිඩු තෙරපීම වගේ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඇඟ ඔක්කොම රිදෙනවා. ඉතින් හරි අමාරුයි වැඩක් එහෙම කරන්න. සමහර දවසට නැහැ. හිටපු ගමන් තමයි එහෙම තියෙන්නේ. ඉතින් මේ නැති දවස් වලට මට පුළුවන් විදිහට ක්‍රියාශීලීව මම වැඩ කරනවා. තියෙන දවස් වලට නම් පොඩ්ඩක් මට දැනෙනවා මම ගොඩාක් හිමින් වැඩ කරන්නේ කියලා. ඉතින් ඔහොම තමයි ඉතින් නේද. දැන් මේ කාලේ මේ විදිහට දරාගත්තට තව ටිකක් ඉතින් වයසට එහෙම යනකොට මේ දේවල් දරා ගන්න හරි අපහසු වෙයි කියන එක මම දන්නවා. ඉතින් මේ ගෙවෙන කාලේ පුළුවන් තරම් මම මේ දේවල් දරාගෙන ඔය අසනීපේට මාව යටපත් කරන්න දෙන්නේ නැතුව දේවල් කරගන්න උත්සාහ කරනවා. ඔන්න ඉතින් පුරවගත්තු මාළු මිරිස් එකත් මම කිරි ටිකක් එහෙම එකතු කරලා ලිපෙන් තියාගත්තා. ඉතින් ඒක ලිපේ තියලා ඉවරලා ඊළඟට බිම්මල් එක හදන්න ඒකට අවශ්‍ය ලුණු ඒ දේවල් ටික කපා ගන්න ගමන් තමයි මම ඉන්නේ. ඉතින් සමහර වෙලාවට මම මේ ලුණු රම්ප කරපිංචා මම හදන වෑංජන ඔක්කොටම එකවර කපා ගන්න අවස්ථාවක් තියෙනවා. අද ඉතින් ටිකක් පරක්කු වෙලා තියෙන්නේ. මොකද මාළු මිරිස් පුරවලා හදනවා කියන්නේ චුට්ටක් විතර වෙලා යන වැඩක්. ඒක නිසා මම එකින් එකට ඉක්මනින් ලිපේ තියාගන්න තමයි හදන්නේ. ඒකම ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය නංගි කෙනෙක් ග්‍රොසරි shopping vlog එකක් ගේන්න කියලා කීප වතාවකම මට කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඔයාගේ ඉල්ලීම මට අමතක නැහැ. ඒක මම අනිවාර්යෙන් කරනවා. ඉතින් චූටි කාලයක් දෙන්න. මොකද මේ ගෙවෙන කාලය චුට්ටක්
අපේ ආර්ථිකය බැලන්ස් කරගන්න ගමන් ඉන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවනේ අපි ළඟදී වාහනයක් ගත්තා. ඉතින් ඒත් එක්කම පොඩි අමතර වියදම් ටිකක් වුණා. ඒ වගේම ලොකු බබා විභාගේ පාස් වුණු නිසා එයාගෙත් චූටි ඉල්ලීම් ටිකක් තියෙනවා. ඉතින් ඔය හැමදේම බැලන්ස් කරන ගමන් මේ දවස්වල ඉන්නේ. ඒක නිසාම monthly grocery shopping එකක් මේ දවස්වල අපේ ගෙදර වෙන්නේ නැහැ. ඉතින් සැරින් සැරේ තමයි බඩු ටික ගේන්නේ. සැරින් සැරේ කිව්වේ සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට වගේ මම බඩු ගේනවා. නමුත් මං ඒක හරිය විදිහට කරන්නේ නැහැ මේ දවස්වල. ඉතින් පොඩි වෙනස්කම් නැතුව තමයි grocery shopping එක කරන්නේ. ඉතින් මම මගේ විදිහට හරිම විදිහට කරන vlog එකක් පුළුවන් තරම් ඉක්මනට ඔයාට ගේන්න උත්සාහ කරනවා නංගි. ඉතින් චූටි කාලයක් දෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඊළඟට ඔන්න ඉතින් බිම්මල් ව්‍යංජනය හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම තෙල් ටිකක් තියලා ඒකට ඉඟුරු සුදුලූණු ලූණු රම්ප කරපිංචා එතකොට 3-5 මිරිස් කුඩු ඔය හැමදේම දාලා බිම්මල් ටිකත් එකතු කරලා චුට්ටක් තෙලෙන් තැම්බෙන්න ඔන්න වහලා තිබ්බා. ඒ අතරේ ඔය තියෙන්නේ මගේ මාළු මිරිස් ව්‍යංජනය. ඒකත් ඉතින් අනිත් ලිපේ ඔය විදිහට තියලා තමයි තියෙන්නේ. ඊළඟට මම කඩල පරිප්පු එක හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඒක නම් හදන්නේ අපේ බබාලට ඉතින් මාළු මිරිස් කන්න බැහැනේ. ඒක නිසා එයාලට තමයි පරිප්පු ටික ගත්තේ මම උයන්න. දැන් ඔන්න බිම්මල් ටික චුට්ටක් තෙලෙන් තැම්බුණාට පස්සේ මම කිරි ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඉතින් ඊට කලින් මම ඔන්න ගම්මිරිස් ටිකකුත් එකතු කරා. ඔය විදිහට ඊළඟට පොල් කිරි ටිකත් එකතු කරා. ඉතින් පොල් කිරි එහෙමනම් ඇත්තටම ගොඩාක් කන්න හොඳ නැහැ. මමත් පුළුවන් තරම් අඩුවෙන් ගන්නෙ. ඇත්තටම ડોක්ටර් කෙනෙක් මට කිව්වේ පුළුවන් නම් පොල් ගෙඩියකින් දෙකකින් වගේ සතියේ කෑම ටික හදාගන්න කියලා. මොකද පොල් කිරි ඒ තරම්ම ශරීරයට අහිත කරයිලු. මොකද ඇත්තටම අපි දන්නවනේ පොල් කිරි වල උනත් තෙල් තියෙන. ඉතින් ඔය අනවශ්‍ය මේදේ අපේ ශරීරයේ තැම්පත් වෙනවා. නිසා පුළුවන් තරම් පොල් කිරි අඩුවෙන් තමයි මමත් පාවිච්චි කරන්නේ. ඊළඟට ඔන්න ඒ ටික උයා ගන්න අතරේ මම රයිස් කුකර් එකට හාල් ටිකත් සෝදලා තියාගන්න හදන්නේ. ඉතින් අද මම බත් එක අන්තිමට තමයි උයන්නේ. සමහර දවසට මම බත් එක කලින්ම තියනවා. හේතුව ඒ බත් එක තියලා ස්ටීමර් එකෙන් සමහර වෙලාවට මම එළවලු තම්බනවනේ. ඉතින් එහෙම කරන වෙලාවට බත් එක තමයි මම කලින්ම තියාගන්නේ. ඉතින් උයනකොට එක දවස්වලට එක විදිහට දේවල් වෙනස් වෙනවා. ඉතින් හැමදාම එකම විදිහට උයන්නේ නෑ මමත්. ඔන්න ඉතින් රයිස් කුකර් එකට හාල් ටිකක් තියාගෙන ඉවර වෙලා ඊළඟට කඩල පරිප්පු ව්‍යංජනය හදාගන්න තමයි තියෙන්නේ මට. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ මාළු මිරිස් පුරවලා උයපු ව්‍යංජනේ තියෙන්නේ. ඊළඟට බිම්මල් තියෙනවා. දැන් ඔන්න කඩල පරිප්පු එකත් උයන ගමන් ඉන්නේ. ඊළඟට තවත් බිත්තර ටිකක් හදාගන්න තමයි මම හදන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි අද අපේ ලන්ච් එකට. ඊළඟට ඔයාලා මගෙන් අහලා තිබුණා ලොකු පුතාගේ විභාගේ පාස් කරන්න කරපු දේවල්. ඉතින් මම ඇත්තටම ඔයාලත් එක්ක විස්තර ටිකක් ඉස්සරහට බ්ලොග් එකකින් ෂෙයා කරගන්නම්. ඉතින් ගොඩක් කල් යවන්න නැතුව මම ඒක උපරිම ඉක්මනින් ගේන්න try කරන්නම්. මොකද ගොඩක් අය අහලා තිබුණා සමහරවිට ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දුවල පුතාලත් ඇතිනේ. ඒක නිසාම අරගෙන එන්නම්. හැබැයි මම කියන දේවල් ඉතින් ඔයාට සාර්ථක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම කියන්නේ මගේ අත්දැකීම් විතරමයි. මම අනිත් එක මේක කියන්න හිතුවේම කියන්න ඕන කියලාම හිතුවේ ඇත්තටම එයා ගොඩාක් වැඩ කරපු බබෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලකුණු හොඳට ගත්තට එහෙම මහන්සි වෙලා වැඩ කරපු එහෙම දරුවෙක් නෙවෙයි. ගොඩාක් කරේ සෙල්ලම් කරපු එක. ඒ නිසා ඉතින් හරිම අඩු වැඩ ප්‍රමාණයක් කරලා මේ විදියට සමත් කරගන්න පුළුවන් උනේ කොහොමද කියන එක මට ෂෙයා කරගන්න ඕනම වුණා. ඒ නිසා මං අනිවාර්යෙන් ඒ ටික ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා ඉස්සරහා vlog එකකින්.
ඔන්න ඉතින් ඔයාලත් එක්ක මගේ දුක් ගැනවිලි එහෙම බෙදා ගන්න ගමන්ම අපේ ලන්ච් එකත් රෙඩි කරලා ඉවරයි මම. දැන් ඉතින් අපි දෙන්න මහන්සිය යන්නත් එක්ක තේ චුට්ටක් බොන්න තමයි හදන්නේ. අද ඉතින් මගේ චූටි පුතාලා දෙන්නට ස්කූල් එකට යවුවේ ෆෑන් කේක්. ඉතින් අපේ තේ වෙලාවටත් ඔන්න ඒ වයින් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. අපි දෙන්න ෆෑන් කේක් කාලා තේ ටිකක් බොන්න තමයි හදන්නේ. දැන් නම් උදේ 11ට විතර ඇති. ඊළඟට අපි දෙන්නත් එක්ක හිමීට ඉතින් රෙඩි වෙලා ආපහු බබාලා දෙන්න ගේන්න යන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද උදෑසන වරුව ගෙවුනේ. ඉතින් අද උදේ නම් වෙන කිසිම අමතර වැඩක් කරේ නැහැ මම. උදේ ගෙවල් මිදුල් ටික අතු ගාලා ඉවර වෙලා හිමීට ලන්ච් රෙඩි කරපු එක විතරමයි කළේ. ඉතින් ඔහොම දවසුත් තියෙනවා. බැරි දවස්වලට බොහොම ඉවසීමෙන් කරන්න පුළුවන් දේවල් ටික විතරක් කරලා පාඩුවේ ඉතින් දවස ගෙවනවා. මොකද අනවශ්‍ය විදිහට දේවල් හිතට අරන් ස්ට්‍රෙස් වෙන්න මම කොහොමත් කැමති නැහැ. ඉතින් දරා ගන්න පුළුවන් විදිහට ඒ දේවල් කරනවා. ඉතින් හස්බන්ඩ් කියන්නේත් ඕකමයි. ඕනවට වඩා දේවල් හිතට ගන්න එපා. කැම ටික හදා ගන්න බැරි වුණා නම් කියන්න මොනවා හරි අරගෙන ඉන්නම් කියන එක තමයි එයා කියන්නේ. ඉතින් ඒ වචනවල තියෙන හයිය තමයි මාව මේ විදිහට ඉස්සරහට ගෙනියන්නේ. එහෙනම් ඉතින් අදට මේ vlog එක මෙතනින් නතර කරනවා. අද හැමෝටම තෙරුවන් සරණයි.